Hi guys! සිංහල දම්ලාදුත අවුරුද්දට හදමුද සමපෝෂවලින් රස කෑමක්. භාජනයක් ලිපේ තියෙන. ඒක රත් වුණාම සීනි ග්‍රෑම් 200ක් දාගන්න. වතුර අඩු කෝප්පයකුත් දාගන්න. සීනි ටික දිය වෙනකම් හොදින් කූල් ගා ගන්න. සීනි ටික හොදින් දිය වුණාට පස්සේ ඒකට කිරිපිටි ග්‍රෑම් 30ක් දාගන්න. ඒක හොදින් දිය කරගන්න. වැනිල බිංදු 2කුත් දාගන්න. ඊට පස්සේ ඒකට පොල් ග්‍රෑම් 150ක් දාගන්න. ඔයාලට මේ වෙලාවේ කලරින් උනත් දාගන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාලගේ රසායනව ලුණු දාගන්න. මේ මිශ්‍රණය හොඳින් දිය වුණාට පස්සේ ඒකට ඔයාලා ගත්ත සමපෝෂය ග්‍රෑම් 200ක් දාගන්න. හොඳින් කලවම් කරගන්න. මේ වගේ එක ගුලියකට හැදෙන විදියට කලවම් කරගන්න. විනාඩි 10ක් පමණ ලිපේ තියලා බාගන්න. මාජයෙන් හරි පොල් තෙල් හරි ගාගත්ත ට්‍රේ එකකට ඔයාලා හදාගත්ත මිශ්‍රණය දාගන්න. ඔයාලා කැමති මට්ටමකට ඒක මේ විදියට හදාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත සමපෝෂක. ඊට පස්සේ ඔයාලා කැමති ප්‍රමාණයකට කෑලි කපා ගන්න. ඔයාලා කෑලි කපාගත්ත සමපෝෂක පියනකින් වහලා පැය 2ක් පමණ තියන්න. මේ තියෙන්නේ මම පැය 2කින් පස්සේ එළියට ගත්ත සමපෝෂක. මේ තියෙන්නේ මේ පාරේ සිංහල අලුත් අවුරුද්දට අපි හදාගත්ත තවත් රස කෑමක්. ඔයාලත් හදලා බලන්නකෝ. ගිහින් එන්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.